කොනන්ද මනෝරි? මනෝරි තොටුපොළට ගියා. සිරිපාලට බතල ටිකක් අරගෙන. මොකද සුසිලා උදෙන්ම? මේ අපේ අම්මට මගුල් ගේ කියන්න තියෙනවා. ඉතින් නැන්ද සාරිය ටිකක් ඉල්ලන් එන්න කිව්වා. ටිකක් මොකද? සේරම ඉල්ලන් ඵලයන්කෝ. උදේන් බලලා එන්න ගිහින් වගේ. උදේ විතරක් නෙවෙයි. මට මුළු දවසම උනත් එයාගේ දිහා බලන් ඉන්න පුළුවන්. ආලාමිය. එහෙනම් මං ගිහින් එන්න නැන්ද? මම යනවා. අම්මේ මල්ලිගේ බෙහෙත් ටික දුන්නද? ඌම් බලාපන්කෝ මගේ සිහිය ඇති. මට ඒකත් අමතක වුණානේ. තාත්තා උදේ යනකොටත් කිව්වනේ බෙහෙත් ටික දෙන්න කියලා. මොකද ළමයා මෙච්චර වෙලා කලේ මල ගෙදරට වෙලා. පාන්දර වෙනකන් ඇහැරලා ඉඳලා පොඩ්ඩක් ඇලුණා. එහෙම නිින්ද ගියාම. අම්මා එහෙනම් බෙහෙත් ටික දෙන්න මම වතුර කලයක් අරන් එන්න. අක්කම් බෙහෙත් ටික දීලා යන්නකෝ අම්මක වර්ධක නිද්දන්නේ නැහනේ. ඒකත් ඇත්ත තමයි. කොහොමද අපි මල්ලියට දැන්? දැන් නම් ගොඩාක් හොඳයි. අන්න බතල වගේත් අම්බලා ඉදි කාපන් ගිහිල්ලා. අම්මා යනවා. හොඳයි පුතේ. පරිස්සමෙන් ගිහින් එන්න ඕනේ. තාත්තා යනවා. පුතේ ගිහිල්ලන්නේ. මොකද්ද ඔය? තමුසෙට මර සීතලෙද? ඔන්න ඔය වහන්තරාව අයින් කළා දානවකෝ. මොකද අම්මේ කෑ ගහන්නේ? මට කුඹුක් ගහ ගාවට අහන සද්දේ. ඔය කට මහන්න නම් ඉතින් මහන්න වෙයි කට. හිතේ ඇති මගේ කට මහන්න. මම කියන්නේ ඉතින් තමුසෙට. මොකද අම්මේ කෑ ගහන්නේ? ඔක දුවේ ජම්මෙට වඩා ලොකුයි කියනවනේ පුරුද්ද. අනේ මේ මගේ මුකුත් අහගන්න තු ඉන්නවා. එනවා මෙතන පුරුද්දක් ගැන කතා කරන්නේ. මෙන්න මෙහෙට දීපන් ඔය සාරිය උඹ ගෙනාවන. තාත්තා තේ බිව්වත් තාත්තේ මොන තේද? නැගිට වෙලා ඉඳන් මාව කන්න හැදුවා මිසක්ක තේ කට්ටියක්වත් දුන්නේ නැහැ. හැමදාම ඉතින් මේ ගෙදර අම්මයි තාත්තයි රණ්ඩුනේ. මම යබන්න අන්නු කරන්නේ. බලගේ අම්මනේ. මං නිකන් නෙමෙයි රණ්ඩු කරන්නේ. තමුසෝ ඉන්නේ ඉඳිල්ලකනේ. ඔය දැක්කනේ. කෑනුග හැඳගෙන යන්න අම්මේ. දුවේ මට තේ කට්ටියක් ගෙනින්. මං කට හොදාගෙන එන්නම්කෝ. තාත්තා ඔහොම ඉන්න. මම වතුරකුත් අරන් එන්න. මං කියන්නද පප්පේ වැඩ. වත්ත පාඩුවට නම් යන්නේ විකුණලා දාමු. පුතා මංගල. ඕක පරම්පරාගත ඉඩමක් පුතා. මුල් කොටස 5කට බෙදුණා. මගේ කොටස තමයි ඔය. ඉතින් පප්පේ එහෙමනම් ලේසියිනේ විකුණන්න. මොකද කිසිම හවුලක් නැහැනේ. හවුලක් ඇති එක නැති එක වෙනම කතාවක්. අනිත් සහෝදරයන්ට හම්බ වෙච්ච කොටස් ඔක්කොම ටික සල්ලි උපදන උල්පත් වෙලා. මගේ කොටස විතරක් නිස්සාර වෙලා. ඒකනේ පප්පේ කිව්වේ වැඩක් නැහැ කියලා ඔය ඉඩමෙන්. වැඩක් ඇති එක නැති එක වෙනම කතාවක් පුතා. වැඩක් ඇති එක නැති එක වෙනම කතාවක්. ඒත් මම අහන්නේ අනිත් ඒව වලින් සල්ලි උපදවනවා නම් ආදායම ලැබෙනවා නම් මගේ කොටසින් විතරක් මොකද එහෙම නොවෙන්නේ? ඈ? මේකනේ පප්පේ. ඒ මිනිස්සු දන්නවා නියම විදිහට වතු පාලනය කරන්න. අපිට එහෙම බෑ. ඔය ඕන තරම් තියෙන්නේ සල්ලි හම්බ කරන්න ඕන නම් බිස්නස්. City Hits Dialog Television නාලිකා අංක 19 ඔස්සේ